කම්මැලි හා පැංචා. එකමන්තක කැලයක හාපැංචිකුයි පිපැංචිකුයි නරි පැංචිකුයි සතුටින් හිටිය. හාපැංචනම් හරිම කම්මැලි. දවසෙම නිදාගන්නවා. පාසල් යන්නෙත් නැත්. හාපැංචා හැමදාම පාසල් යන්නේ පරක්කු වෙලා. ගුරුතුමා අවවාද කරත් හාපැංචේ කිසිම දෙයක් ඇහුවේ නෑ. දවසක් උදේම ඉබි පැංචයි නරි පැංචයි හාපැංචා ගෙදර ගියා. මිලිඳ වගේම හාපැංචා අදත් හොඳටම නිදි. නරි පැංචා කතා කරත් හාපැංචා නම් ඇහැරුනේ නෑ. දවල් වෙනකන් නිදාගත්ත හාපැංචා කලබලෙන් පාසලට දුවන්න ගත්තා. එකපාරටම කොහින්දෝ ආපු වැස්සකට හාපැංචට දෙමින්න වුණා. වැස්සේ දුවපු හාපැංචා ලිස්සල ගිහින් මඩවලක වැටුණා. හාපැංචකයගේ හැම තැනම මඩ. හාපැංචට හරිම දුකයි. හනි කියාවත් හාපැංචට පාසලට නම් යන්න උනේ නෑ. මොකද කියනවනම් ඒ වෙනකොටත් පාසල නිමා වෙලයි තිබුණේ. ඉඳන් හාපැංචා විසාවට පාසල් යන්න නම් අමතක කරේ නෑ.